සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. මේ ඔයාලා දකින්නේ යාපනයේ කස්රුණා බීච් එක. බලන්නකො ලස්සන. ඉතින් යාළුවනේ මේ දවස්වල මෙහෙට නම් හොඳටම පායනවා. පායන එක කියන්නේ මාර විදිහට පායන්නේ. මේ බලන්නකො අපේ පුතාට වෙලා තියෙන දේ. එයාගේ මුළු කොන්දෙමත් පපුවේ බෙල්ලේ හැම තැනම දාඩිය බිබිලි දාලා රැයටත් එක කෑ ගහනවා කස්සනවා දැවිල්ලයි කියලා දාඩිය දානකොට මේ එයාට වෙලා තියෙන යාළුවනේ ෂර්ට් එකක් අඳගෙන එළියේ ඉන්නම බෑ. අවුව ආයන වෙලාවට මේ පොඩ්ඩක් වෙලා හරි ෂර්ට් එකක් දාගෙන එළියේ හිටියොත් එහෙම මේ විදිහට දාඩිය බිබිලිනවා. දැන් නම් චුට්ටක් අඩු වෙලා මේ පහුගිය දවස් ටිකේ නම් ගොඩක්ම තිබුණා. බලන්න හරිම පව් ඉතින් එයාට ගොඩක් දැවිල්ල ඇති දාඩිය එහෙම දානකොට ඉස්කෝලේ එහෙම ගිහින් ඇඳුම් ඇඳගෙන ඉන්නකොට එයා කියනවා මේ කසනවා දැවිල්ලයි කියලා අමාරුයි කියලා මේ ඊට පස්සේ චුට්ටක් හරි මේ අඩු වෙලා තියෙන මෙන්න මේ ක්‍රීම් එකට මේක ගෙනල්ලා ගෑවා දැන් දවස් 2යි අදට ගාලා දවස් 2කට හැබැයි ගොඩාක් අඩු වුණා මේ නැත්තම් ගොඩාක් තිබුණා මේ විවිධ ගොඩට රතු පාටට වගේ වෙලා තිබුණේ මෙන්න මේ ක්‍රීම් එක නාවලා මේ ගෑවට පස්සේ තමයි අඩු වුණේ දවස් 2ක් ගෑවා තාම දවස් 2යි දෙකට ගොඩක් අඩු වුණා යාළුවනේ මෙන්න මේ ක්‍රීම් එකට ඔයාලටත් මේ ප්‍රශ්න තියෙනවා මේ ක්‍රීම් එක ගොඩක් වටිනවා. ඉතින් යාළුවනේ අද මේ උයන්න හදන්නේ කැකිරි. මම මේ කපන්න ගත්තට පස්සේ තමයි මට මේක වීඩියෝ කරගත්තා නම් හොඳයි කියලා හිතුවේ. මේක මේ අර උඩ නැට්ට තියෙන හරියෙන් කපලා පොඩ්ඩක් අතුල්ලලා කිරි වගේ ගතිය ආවලා තමයි මේ අරන් තියෙන්නේ. මේ දැන් ඊට පස්සේ කපලා මේ ඇට ටික ඔක්කොම අයින් කරගන්න තමයි හදන්න ඕන වගේ ඇට තියෙනවනේ. ඒ ටික අයින් කරගන්න ඕන මාළු යන්න මෙන්න මේ විදිහට කපා ගන්නවා ඇට ටික අයින් කරලා ඉස්සල්ලාම ඊපස්සේ ඉතින් යාළුවනේ මේ ඔක්කොම ඇට ටික අයින් කරලා මේ කෑලි ටික හොඳට සෝදා ගන්නවා සෝදාගෙන ඉවර වෙලා තමයි ඉතින් කපා ගන්න ඕනේ කැකිරි හැම යාළුවනේ උයනකොට ගොඩක් වෙලා උයා ගන්න ඕනේ ඉක්මනට උයලා ගන්න පුළුවන් එළවලුවක් නෙමෙයි හොඳට උයා ගත්තාම තමයි මේකේ රස තියෙන්නේ ඔන්න ඔය වගේ පොඩි කෑලි වලට කපා ගන්නවා ඒ වගේම ওই මැද්දෙන් චූටි අර ඉරි කපා ගන්නවා ඇතුළට මොකද නැත්තම් ලුණු මිරිස් වදින්නේ නැහැ. ඊට පස්සේ මේ තියෙන මේ විදිහට කපාගෙන මම ඔන්න විදිහට කපාගෙන ඔකට කරපිංචා සුදු ලුණු ශ්‍රාම්ප එහෙමත් කපලා දාගත්තා මම. ඔය තීතේ කැකිරි ගෙඩියම කපා ගත්තා ඔය විදිහට. ඊට පස්සේ යාළුවනේ මේක දැන් ලිපේ තියාගන්න තමයි ඕනේ. ඊට කලින් මේකට මිරිස් 3-5 එතකොට ලුණු කහ කුඩු හුරුඳු පොතු ඒ වගේ ජාති ටික දාගන්නවා අපි කුළු බඩු ටික ඔයාලා හැමදාම මාළු වෙනකොට දාගන්නේ අන්නේ කුළු බඩු ටිකක් දාගත්තා ඊට පස්සේ මේක මේ ගොඩක් වෙලා ලිපේ තියාගන්න ඕනේ හින්දා මම මේ කිරි ටිකක් දාගත්තා මේ අපි මේක උයනකොට දිය කිරිත් මිටි කිරිත් ඔක්කොම එකට දාලා තමයි ලිපේ තියන්නේ මේ දැන් සේරම එකට දාලාම මේ මං කිරි ඔක්කොම දාගෙන තියෙන දිය කිරි ටිකයි මිටි කිරි ටිකයි සේරම මේ දාලා දැන් මේක ලිපේ තියාගන්න හදන්නේ මේක යාළුවනේ ගෑස් එකේ එහෙම දුවම රස නැහැ කියන්නේ ගොඩක් වෙලා උයන්න එපා අර ගින්දර අඩු කරලා එහෙම උයා ගන්න ඕනේ ඊට පස්සේ මම ඉතින් දර ලිපේ තියාගත්තා ඔන්න විදිහට ඉතින් මුලින්ම මේකේ මේ අර කිරි ටික දෙකම එකට දාපු හින්දා මිටි කිරිත් දාපු නිසා කිරි ටික කැටි ගහින් නැති වෙන්න දාගන්න ඕනේ මගේ ලිප මේ වගේ එකක් මේ පැත්තේ ගින්දර පත්තු කරපුවා අර ලිපටත් එනවා ඒකෙන් හින්දා මම කේතලෙත් තියාගත්ත වතුර ටික රත් වෙන්න ඔන්න විදිහට කලවම් කර මොද ටික උයා ගන්න ඕනේ අර කිරි ටික කැටි ගහින් නැති වෙන්න කිරි ටික කැටි ගහුණොත් රස නැහැනේ මොකද අපි මිටි කිරි ටිකක් මේකට දාපු නිසා ගින්දර ලිපේ උයා ගන්නවා ඊට පස්සේ ඔන්න බලන්නකෝ යාළුවනේ මේ උතුරගෙන එනකොට මේක හොඳට කලවම් කරන්න ඊට පස්සේ ඔන්න ඔය කලවම් කර උයාගෙන ගින්දර චුට්ටක් අඩු කරගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් හිමීට මද ගින්දරේ තමයි දෙන්න ඕනේ. ඔය විදිහට මද ගින්දරේ උයාගත්තාම ගොඩක් වෙලා හරිම රසයි යාළුවනේ උඩේ තෙල් පෑදෙන්න දෙනවා. ඔය තියෙන පෑ භාගයක් විතර ගියාට පස්සේ තව ටිකක් මේක මේ වගේ ගින්දර අඩු කරනවා. ඔහොම හිමීට දෙන්න. එතකොට තමයි රස. ඔන්න යාළුවනේ පෑ දෙකක් විතර ඉදවගත්ත කැකිරි එක රසටම තියෙනවා තෙල් පෑදිලා. එහෙනම් යාළුවනේ මම අදට ගිහිල්ලා එන්නම් ඔයාලට පුත් සරණයි.